Hi guys. Good morning. Good morning. අපි දෙන්න අද Hi guys. Hi guys. අද අපි දෙන්න හදන්න යනවා. හදන්න යනවා. අද අපි දෙන්න කිරිබත් හදලා ලුණු මිරිස් හදන්න යන්නේ. අපි අද කිරිබත් ලුණු මිරිස් හදන්න යන්නේ. අපි දෙන්නත් එක්ක හදමුද? අපි දෙන්නත් එක්ක හදමු. හායි ඉතින් කොහොමද ඔයගලන්ට මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැමෝම වෙනදා වගේම ගොඩක් ආදරෙන් ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඔව් ඒකින්ද අපි තමයි ලැබල කියන එක. ඔව් දැන් අපි අද හදන්න යන්නේ අම්මේ පුතායි කිරිබත් හදලා ලුණු මිරිසක් තමයි හදන්න යන්නේ. ඔව්. ඉතින් ඔහොම කෝලම් ටිකක් කරලා අපි දැන් පටන් ගන්න තමයි හදන්නේ. අපි පටන් ගමුද? හරි. හරි. කවුද පටන් ගන්න? තාම පටන් ගත්තේ නැහැ. මම පටන් ගන්න. ආව මිනික දාන්න. කී. ඒක දාන්නේ. නේද? දැන් අපි දානවා මේකට මොකක්ද? ලුණු චුට්ට දාමු. මේ සෝනේ. ෂෝල්ට අපි ලුණු දැම්මා. ඊට පස්සේ අපි දානවා චිලි පෙප්පර්. කෑලි මිරිස්. මොනවද දාන්නේ? කෑලි මිරිස්. කෑලි මිරිස් දාමු. ඒක ගොඩක් ඔය වගේ ප්‍රමාණයක් දාමු. ඕකේ? ගොඩක්. ගොඩයි මට ගන්න. මම ගන්න නෑ එයි. ගොඩක් සැලන්. අපි රසට හදමු කන්න පුළුවන් වෙන. අපි කොටන්න. මම කොයිතුන. මට රත් දෙක මෙහෙම කරලා. මම කොට. මේ අම්මි නේ. ඒක දෙන්න. සුමුනයි ගොඩක්. සම්සෝනේ. මේ කොට. නේ? ඉතින් අපි කිරිබත් එකට කලින් ලුණු මිරිසක් තමයි හදාගන්නේ. මේක හදාගෙන අපි ඊට පස්සේ කිරිබත් එකක් හදාගන්න තමයි ඉන්නේ. ඔන්න ඉතින් පුතාලා දෙන්න මට මේක හොඳටම කොටලා දෙනවා. ඒගොල්ලෝත් හරි ආසයි මේ වගේ දේවල් කරන්න. ඉතින් අම්මිත් එක්ක දැන් එකතු කරන්නේ උඹලකට. Ami, what you eating? ඒ වතුර. ඒකට දෙන්න. What you eating? ඒ වතුර බොන්නද? Aduh, lagi pengen nih. Lagi pengen nih. One, two, three. Mas ayo. Iya. Ada tek nih. Wah. Tek nih. One, two, three. Mam pinna nawa. Mam pinna nawa. Ah. Ami කොටන්න තා.
ඒ කොහොමද දාස් වෙන්නේ? මේකට අපි දානවා. ඔව්. අපි මේකට දැන් දානවා. ලුණු මිනිසා. අපි මේකට දානකො. අපි දැන් මේකට දානවා. කරපිංච චුට්. මම කරපින්ද. එනම කොට. nya. Juice. මම කිරිබත් එකට කිරි ටික හදාගන්න තමයි හදන්නේ. පළවෙනි කිරි ටික විතරයි කිරිබත් එකට එකතු කරන්නේ. එතකොට ගොඩක් කිරි රස තියෙන නිසා හොඳට මිටි කිරි දැම්මට පස්සේ කිරිබත් එක රසට එනවනේ. දැන් බත් එක ඉදෙන ගමන් තමයි තියෙන්නේ. ඉතින් මම පොල් ටික මිරිකලා අරගෙන කිරිබත් එකට එකතු කරගෙන ඉක්මනටම කිරිබත් හදාගන්න තමයි මේ හදන්නේ. දැන් මම මේ සෝල්ට් එකතු කරගත්තා. කිරිබත් එකට ඕන ලුණු ටික කිරි එකටම එකතු කරලා දානවා. එතකොට අපි ඕගොල්ලන්ට හැදුවා. එතකොට කිරිබත් එක ලුණු හිටින්නේ නැහැ. හැමතැනටම හොඳට ලුණු මිශ්‍ර වෙලා තමයි කිරි ටික යන්නේ. එතකොට ගොඩක් රසයි. ඉතින් මේක හොඳට මික්ස් කරගෙන හොඳටම කාලවම් කරගෙන මම මේක වහලා හොඳට උයා ගන්නවා. ලුණු මිරිස් හදාගත්ත වංගෙඩියත් ඔන්න මම දැම්මම හොදලා වේලෙන්න පැත්තකින් තිබ්බා. මේ තියෙන්නේ එක සැරයක් කිරි මිරිකපු නිසා ඒ පුල් කොඩු ටික. ඉතින් මේ පොල් මේ වගේ තාම කිරි තියෙන නිසා මම ෆ්‍රිජ් එකට දාලා තියෙනවා ආයෙ වෙලාවක ගන්න පුළුවන් නිසා. දැන් කිරිබත් එක හොඳට මිදිලා තියෙන්නේ. ඉතින් මම මේක කැට කපා ගන්න හදන්නේ. මෙහෙම කෙහෙල් කොලයක් උඩින් දාලා කෙහෙල් කොලෙන්ම තවලා කිරිබත් ටික කැට කපා ගත්තට පස්සේ ඒක ගොඩාක් රසයි. ඉතින් අද කිරිබත් කන්න පුතයි මායි හදාගත්ත ලුණු මිරිසයි හදාගත්ත මාළුයි තියෙනවා. ඉතින් මෙහෙම තමයි අද උදේ අපි කෑම ටික හදාගත්තේ. ඉතින් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටියට ඔයගොල්ලන්ට ගොඩාක් ස්තුතියි. මම ආයෙමත් දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්. එහෙනම් හැමදෙනාම පරිස්සමෙන් ඉන්න. තෙරුවන් සරණයි. ගිහින් එන්නම්. බයි.
රසයිද කිකි බයි? ඔව්.